අද ඔබ ඔබේ කැමැත්ත අනුව ජීවත් වෙන්නව කෙනෙක්ද? ඔබේ කැමැත්ත අනුව ඔබේ පවුල අසුරවන්නව කෙනෙක්ද? ඔබේ කැමැත්ත අනුව ජීවිත රටාවක් සාදාගෙන ඒ අනුව ඔබේ දෛනික ජීවිතය ගත කරන්නව කෙනෙක්ද? මගේ සහෝදරයා, මගේ සහෝදරිය, සුද්ධ බයිබලය පවසනවා නුඹලා අනුවණයෝ නොවි දෙවියන් වහන්සේගේ කැමැත්ත කිමැක්ද කියා තේරුම් ගනිල්ලා. නුඹලා අනුවණයෝ නොවි දෙවියන් වහන්සේගේ කැමැත්ත කිමැක්ද කියා තේරුම් ගනිල්ලා. අද ඔබ දෙවියන් වහන්සේගේ කැමැත්ත තේරුම් ගත්තේ නැතිනම් ඔබ අනුවණයෙක් ලෙස ජීවත් වෙන්න යනවා. මොකද ඔබගේ මැහුම්කරුවාණන් දෙවියන් වහන්සේ ලස්සන සැලස්මක්, ලස්සන කැමැත්තක් ඔබේ ජීවිතය ගැන උන්වහන්සේ තබා තිබෙනවා. ඔබේ පවුල ගැන, ඔබේ ජීවිත රටාව ගැන, ඔබ ජීවත් විය යුතු ආකාරය ගැන දෙවියන් වහන්සේට කැමැත්තක් තිබෙනවා. ඔබ දේව කැමැත්ත තේරුම් ගන්න. ඒ දේව කැමැත්ත අනුව ඔබ ජීවත් වෙන්න, ඔබේ ජීවිතය කැප කරන්න. එය ඔබ තේරුම් නොගත්තා නම් ඔබ අනුවණයෙක් ලෙස මේ පොළොවේ ජීවත් වෙන්න යනවා. සමහරක් විට ඔබ සිතන්න පුළුවන්, මම ප්‍රඥාවන්තයෙක්, මම නුවණැති මිනිසෙක්, මට දන්නවා කොහොමද ජීවත් වෙන්න ඕනේ කියලා. නමුත් බයිබලය කුමක්ද පවසන්නේ? දෙවිඳුන්ගේ කැමැත්ත දැනගෙන ඒ අනුව ඔබ ජීවත් නොවෙන්නව කෙනෙක් නම් ඔබ අනුවණයෙක්, ඔබ අඥානෙක්. අනුවණයෙක් වෙන්න එපා. දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගන්න. කොහොමද මේ දෙවියන් වහන්සේගේ කැමැත්ත දැනගන්න පුළුවන් වෙන්නේ? ඔබ සුද්ධ බයිබලය තුලට යන්න. සුද්ධ බයිබලය කියවන්න. සුද්ධ බයිබලය තුල දෙවියන් වහන්සේගේ කැමැත්ත උන්වහන්සේ සඳහන් කරනවා. ඒ කැමැත්ත ඔබ දැනගන්න. එයට ඔබව කැප කරන්න. ඒ අනුව ඔබ ජීවත් වෙන්න. ඔබ සාර්ථක ජීවිතයක්, ජයග්‍රහී ජීවිතයක්, දෙවියන් වහන්සේට ප්‍රසන්න ජීවිතයක් මේ පොළොවේ ජීවත් වෙන්න පුළුවන්. දෙවියන් වහන්සේ ඔබ සැමට ආශිර්වාද කරන සේක්වා. ජේසුස් වේටයි.